ඔයත් ජපානයට එන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයත් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මම කලින් වීඩියෝස් කීපයකින්ම මේ ජපානයට ඔයාට එන්න පුළුවන් වීසා වර්ග ගැන පැහැදිලි කිරීමක් කරා. ඉතින් වීසා ගැන දැනගන්න ඕන අය ඒ වීඩියෝස් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ වීඩියෝ බලලා මට කෝල් මැසේජ් කරන පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් මැසේජ් දාපුවාම ඒ ප්‍රශ්නේ මැසේජ් කරලා විසඳගන්න බැරි නම් මම කෝල් එකක් ගන්න කියලා කියනවා. ඉතින් එහෙම කතා කරද්දි ගොඩක් අය දැනගන්න ලැබෙන දෙයක් තමයි ගොඩාක් කතා කරන්නේ මේ ජපානයට ඇවිල්ලා වීසා එක රිනිව් කරගන්න බැරුව. ඒ කියන්නේ ජපානයට ඇවිල්ලා අමාරුව වැටිච්ච කට්ටිය. ඉතින් ඒ ගොඩක් අය අහනකොට එයාලා ආව වීසා එක ගැන හරියට දැනගෙන නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒජන්සි වලින් ජොබ් වීසා වර්ක් වීසා එවනවා කියලා කිව්ව ගමන් ගොඩක් අය හිතන්නේ ජපානයට ඇවිල්ලා ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන යන්න පුළුවන්. ඒ වගේ හිතාගෙන තමයි ගොඩක් අය එන්නේ. ඉතින් එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජොබ් වීසා වර්ක් වීසා කිව්වහම කොච්චර වීසා කැටගරිස් තියෙනවද? ඉතින් අපි කලින් වීඩියෝස් වල කතා කරා. ඔයාලට මතක ඇති SSW වීසා, ඉන්ජිනියර් ස්පෙෂලිස්ට් වීසා, එතකොට ඉන්ටර් ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා, ඔය වගේ වීසා කැටගරිස් ගොඩක් තියෙනවා. වීසා ටයිප් එක අනුව ඔයාට වැඩ කරන්න තියෙන කම්පැනිස් මොනවද? ඔයාලට කම්පැනි මාරු කරන්න පුළුවන්ද? වීසා එක කොහොමද කොච්චර කාලයකට වැලිඩ් වෙනවද? ඔය දේවල් තීරණය වෙනවා. ඉතින් ඒ හින්දා තමන් එන්න බලන වීසා එක ගැන හරියට දැනගෙන එන්න. ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් ගොඩාක් අය කතා කරන දෙයක් තමයි මේ ජොබ් වීසා වර්ක් වීසා කියලා එවලා තියෙන්නේ ඉන්ටර් ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා එකකින්. ඉතින් මම ඉන්ටර් ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා එක ගැන වීඩියෝ එකක් කරා ඔයාලට මතක ඇති. ඉතින් මම එතනදී කිව්වා මේ කම්පැනි බ්‍රාන්චස් දෙකක් අතර. ඒ කියන්නේ ජපානයේ ලංකාවේ බ්‍රාන්ච් එකකුත් තියෙනවා. ඉතින් ජපානයේ හෙඩ් ඔෆිස් එක තියෙනවා. එතකොට ජපානයේ හෙඩ් ඔෆිස් එකේ ප්‍රධානියා ලංකාවේ ඒ කම්පැනි බ්‍රාන්ච් එකෙන් ඔයාව ජපානයට ගෙන්න ගන්න වීසා ටයිප් එකක් තමයි මේ ඉන්ටර් ට්‍රාන්ස්ෆර් කම්පැනි වීසා කියලා. එතනදී මේ දෙවිදියටම වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ ලංකාවේ හෙඩ් ඔෆිස් එක තිබිලා ජපානයේ බ්‍රාන්ච් එකක් තිබිලා එහෙම ගෙන්න ගන්නත් පුළුවන්. ඒකත් හරි. හැබැයි ගොඩක් වෙලාවට මේ ජපාන් ලෝයර් කෙනෙක්ගෙන් වගේ යහුවත් මුලින්ම එයා කියන්නේ මේ අර ජපානයේ හෙඩ් ඔෆිස් එකක් තිබිලා එතන ප්‍රධානියා ලංකාවේ ඉන්න බ්‍රාන්ච් එකෙන් ගෙන්න ගන්න පුළුවන් වීසා ටයිප් එක. ඉතින් එතනදී මට කමෙන්ට් වල දෙතුන් දෙනෙක් දාලා තිබ්බා, මැසේජ් වලත් දාලා තිබ්බා මේ ඔයා කියන එක වැරදි. ජපානයේ හෙඩ් ඔෆිස් එක නෙමෙයි ලංකාවේ හෙඩ් ඔෆිස් එක තිබිලා ජපානයේ බ්‍රාන්ච් එකකට ගෙන්න ගන්න වීසා එකක් තමයි ඔය කියලා. ඉතින් මේ මම ඒතකොට කල්පනා කරා ඇයි මේ විදිහට මේ කියන්නේ කියලා. හැබැයි ඒකට උත්තරේ මට හම්බ වුණා මට මේ එන කතා කරන මැසේජ් කෝල් කරන කට්ටියගෙන්ම. මෙතන වෙලා තියෙන්නේ ලංකාවේ තියෙන කම්පැනි එක බ්‍රාන්ච් එකක් ජපානයේ තියෙනවා. නැත්නම් ජපානයේ පටන් ගන්න හදනවා කියලා හොර ඩොකියුමන්ට් හදලා බොරු ඩොකියුමන්ට් හදලා ජපානයට ගෙන්නගෙන තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්න ඕන ගොඩක් අය ඒ විදිහට කියන්නේ මට. මොකද ලංකාවේ හෙඩ් ඔෆිස් එක තිබිලා ජපානයේ බ්‍රාන්ච් එකකට ගෙන්න ගන්නවා කියලා. ඉතින් එහෙම ආපු අයත් එහෙම ඇවිල්ලා අමාරු වැටිච්ච අයත් ගොඩක් ඉන්නවා. ඉතින් ගොඩාක් හොයලා බලලා එන්න කියන්නේ ඒකයි. ඉතින් සමහර අය ඇත්තටම අහද්දි ගොඩාක් දුක හිතෙනවා. ලක්ෂ 35ක් 40ක් වියදම් කරලා අවුරුද්දේ වීසා එක වැඩිලා ඇවිල්ලා බලනකොට මෙහේ විදියට බිස්නස් එකක් නැහැ. ඊට පස්සේ වෙන තැනක ජොබ් එකක් කරන්න දාලා තියෙනවා. ඉතින් ඒ වීසා ටයිප් එකෙන් ඊට පස්සේ වීසා එක රිනිව් කරන්න දැන් අවුරුද්දකින් වීසා එක රිනිව් කරගන්න විදියක් නැතුව යනවා. අයි කිව්ව විදිය බිස්නස් එකක් නෙමෙයි තියෙන්නේ. වෙන තැනක වැඩ කරන්නේ. ඉතින් මේ ආවට පස්සේ ඔයාලට දැන් අවුරුද්දක වීසා එකක් වැදිලා තියෙනවා නම් ඉතින් වෙන තැනක ජොබ් එකක් හොයාගෙන වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ හොයලා දෙන ජොබ් එකේ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ වීසා එක රිනිව් කරන්න යද්දි තමයි ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩාක් හොඳට හැමදේම හොයලා බලන්න. මම ඇප්ලයි කරන්න ඉන්න වීසා ටයිප් එක මොකද්ද මේගොල්ලෝ කියන එක. එතකොට මේකෙන් මට කොයි වගේ තැන්වලද ජොබ් කරන්න හම්බ වෙන්නේ. ඒ විදියට ගොඩාක් හොයලා බලලා එන්න ඇත්තටම. වීසා ගැන හොඳට දැනුමක් අරගෙන හොඳට හොයලා බලලා එන්න. මොකද ලංකාවේ ඉඳන් ජපානයට එනවා කියන අදහසින් විතරක් එන්න එපා. ඒ කියන්නේ ඇවිල්ලා වර්ක් වීසා ඇවිල්ලා හැම මේ ජොබ් එකක් කරන්න පුළුවන් කියන මතෙන් එන්න එපා. ගොඩක් අය එහෙම ඇවිල්ලා ඊට පස්සේ ආවට පස්සේ තමයි මෙහි තත්ත්වය තේරුම් ගන්නේ. ඉතින් දැන් පුළුවන් තරම් ඒ හින්දා තමයි කියන්නේ හොයලා බලලා එන්න කියලා. මොකද ඒ විදිහට අමාරු වෙట్లా කතා කරාම ඇත්තටම අපිටත් කරන්න පුළුවන්
සීමාවක්. ඒ කියන්නේ කරන්න පුළුවන් මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙන එක විතරයි. ඉතින් එතනින් එහා අපිටත් උදව් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද ඉමිග්‍රේෂන් එකෙන් වීසා එක ලැබෙන්නේ නැති වුණොත් ඒකට ඉතින් ඇත්තටම කරන්න දෙයක් නැහැනේ. ඉතින් ඒක නිසා ඔයාලා ගොඩාක් හොයලා බලලා අමාරුවේ වැටෙන්න එපා කියන එක තමයි අද මම වීඩියෝ එකේදී කියන්නේ. ඉතින් එන වීසා ටයිප් එක ගැන හොඳ දැනුමකින් අවධානයකින් එන්න. ඒ වගේම ගොඩාක් ජපාන් ලැන්ග්වේජ් එක හදාගෙන ඒ විදියට එන්න. ඉතින් වෙනදට ඉස්සරටත් වැඩිය දැන් ගොඩාක් විදේශිකයන්ට නීති එන්න වැඩි කර වෙලා තියෙනවා. ජපානයේ විදේශිකයෝ වැඩි කියලා මෑතකදී ලොකු කතාවක් ගියා. ඒක ඔයාලා දන්නවා. ඉතින් ඒ හින්දා ගොඩක් භාෂාව හදාගෙන තමන් එන වීසා ටයිප් එක ගැන හරි අවබෝධයෙන් ඒ විදිහට අමාරුවේ වැටෙන්නේ නැතුව එන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම තමයි මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. තව පුංචි ඉල්ලීමක් තියෙනවා. ඇත්තටම ඔයත් මේ වගේ වීසා එකකින් ඇවිල්ලා දැනටමත් අමාරුවේ වැටලා ඉන්න කෙනෙක් නම් ඉතින් කතා කරන්න පුළුවන් උදව්වක් කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකට එහෙම වෙලා තියෙන ඔයාගේ අත්දැකීම කමෙන්ට් එකකින් දාන්නත් අමතක කරන්න එපා. මොකද ඒකෙන් තව කෙනෙක් අමාරුවේ වැටෙන එක ගොඩක් දුරට වැළකින්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමන්ගේ අත්දැකීම තමන්ගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. එහෙනම් හැමෝටම බයි බයි. සයනරා.